හොඳ ගස් මේ වීඩියෝකින් මම කතා කරන්නේ මොකක්ද අපේ Vertex IT Solution Company එකකින් කරපු අලුත්ම ප්‍රොජෙක්ට් එක කියලා. මේ ප්‍රොජෙක්ට් එකකින් සිද්ධ වෙන්නේ මේකයි. සාමාන්‍යයෙන් සරලවම කිව්වොත් ඔයාලට පුළුවන් මේක ඇවිල්ලා O level management system එකකින් පුළුවන් ඔයාගේ O level exam එක ඔයාලට manage කරගන්න. එහෙනම් නැත්නම් සම්පූර්ණයෙන්ම මෙතන මෙහෙමයි. මේක පාවිච්චි කරන කොටස් දෙකක් ඉන්නවා. එකක් වාට පුළුවන් මේකට ටීචර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා තමන්ගේ ළමයින්ට O level වෙනුවෙන් දැනට තියෙන තරඟකාරී විෂයන් වලට වැඩ කරන්න පුළුවන් වෙන්නේ ෂෙඩියුල්ස් හදලා දෙන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙන දෙවෙනි ඔප්ෂන් එක තමයි වාට පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේ විදිහට ටීචර්ස්ලා ගණනාවක් හදපු කැමති ෂෙඩියුල් එකක් කැමති විෂයක් යටතේ තෝරගෙන ඒ ෂෙඩියුල් එක ෆලෝ අප් කරලා ඒ ෂෙඩියුල් එක ෆලෝ අප් කරාට පස්සේ වාගේ ෆෝකස් තමයි එක්සෑම් එකට තියෙන ෆෝකස් එක කොච්චරද කියලා ඔයාලට මේ සිස්ටම් එක තු චෙක් කරගන්න පුළුවන්. එතකොට මම ඉන්වයිට් කරනවා මේන්ලි ටීචර්ස්ලාට සහ ස්ටුඩන්ට්ලාට එන්න මේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා බලන්න. මේකේ නම Happy Edu. එතකොට මේක පාවිච්චි කරගෙන යනකොට ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්න ගැටලු වගේ දේවල් එන්න පුළුවන්. එතකොට මේ දේවල් ඔයාලට පුළුවන් අපේ මේ වෙබ්සයිට් එකේ තියෙන contact us page එක use කරලා අපේ Vertex IT Solutions Company එකේ ටීම් එකව දැනුවත් කරන්න. එතකොට අපි ඕගොල්ලන්ට මෙන්න මේ සිස්ටම් එක ඒ තියෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. එතකොට මේක development beta version එකක් විදිහට මේ වෙනකොට එකට දාලා තියෙනවා. කැමති කෙනෙක් මේක පාවිච්චි කරලා බලන්න. මම ඕගොල්ලන්ගෙන් mainly request එකක් කරනවා මේ සිස්ටම් එක පාවිච්චි කරලා බලන්න. බලලා මේක තියෙන අඩුපාඩු contact us page එක තු අපිට කියන්න. එතකොට අපි ඒවා හදලා හදාගෙන යන ගමන් ඉස්සරහට හොඳ බෙස්ට් ප්‍රොඩක්ට් එකක් අපිට එළියට දාන්න පුළුවන්. ඒ වුණත් දැනට තියෙන සර්ටිෆිකේෂන්ස් එක්ක සහ ඉන්ස්ට්‍රක්ටර්ස් ලගේ සර්ටිෆිකේෂන්ස් එක්ක මේ සබ්ජෙක්ට් එකේ ඉන්නගේ සර්ටිෆිකේෂන් එක්ක මේ වෙනකොට 100ට අපි කියනවා 19% වගේ සක්සස් ක්ලියර් ඩේටා එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය මැෂින් එකකට උනත් 100% ඇකියුරේට් ඩේටා එකක් දෙන්න බෑ. මොකද එතනදී ළමයා වැඩ කරන විදිහ අනුව සහ ගුරුවරයා අප්ලෝඩ් කරන ෂෙඩියුල් එක මත මේ දේ පදනම් වෙලා යන නිසා එතකොට ඒ ෂෙඩියුල් එක හොඳ වෙන්නත් ඕනේ. ඒ ළමයා ඒ ෂෙඩියුල් එක හරියට ෆලෝ අප් කරන්නත් ඕනේ. ෂෙඩියුල් එක ෆලෝ අප් කරන්න නැතුව ෆලෝ කරා කියලා එතෙන්ද ටික් එක දැම්මොත් එතකොට එයාගේ ප්‍රෝග්‍රස් එක බොරුවට පෙන්නනවාට එයාගේ ඇත්තටම ප්‍රෝග්‍රස් එකක් අප් වෙලා නැති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහේ අර දෙපැත්තම එන මෙන්ටලි කරුණු තියෙන නිසා මේකෙන් 100% ඇකියුරේට් ඩේටා එකක් ගන්න පුළුවන් කියලා මම කිසිම දැනක කියන්නේ නැහැ. මේ සිස්ටම් එකකින් එහෙම ගන්නවා නම් ළමයින්ගේ ගුරුවරුන්ගේ අපි මේ හැමෝගෙම මොළ හොදන්න වෙනවා. එහෙම 100% ඇකියුරේට් ඩේටා එකක් ගන්න නම් ඒ වුණාට මේකෙන් පුළුවන් ඔයගලන්ට 90% වගේ ක්ලියර් ඩේටා එකක් ගන්න පුළුවන්. ඔයාගේ එක්සෑම් වලට පාස් වෙන්න තියෙන රේටින් එකත් එක්ක කොච්චර percentage එකක් තියනවද එක්සෑම් පාස් වෙන්න සහ ඔයාගේ progress percentage එක මේ ෂෙඩියුල් එක follow up කරලා ඔයාට calculate කරගන්න පුළුවන් වෙනවා. මම හිතනවා මේ කාලික් ප්‍රොජෙක්ට් වලට වඩා ටිකක් වෙනස් හොඳ ප්‍රොජෙක්ට් එකක් වෙයි කියලා. තරම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් තියෙන. ඒ වුණාට මේක O level වෙනුවෙන්ම O level ටාගට් කරලා ලංකාවේ තියෙන O level එක්සෑම් එක ටාගට් කරලා ටිකක් තරඟකාරී විභාගයක්. ඒක නිසා ඒ විභාගෙම ටාගට් කරලා මේන්ලි හදලා තියෙනවා මේ ප්ලැට්ෆෝම් එක. ඉස්සරහට අපි මේක සබ්ජෙක්ට් මැනේජ්මන්ට් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් දක්වා අරගෙන යනවා. දැනට මේක O level එක්සෑම් මැනේජ්මන්ට් සිස්ටම් එකක් විදිහට තියෙනවා. ඉස්සරහට මේක ලංකාවේ පාසල් වලට හඳුන්වලා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි. ඒකත් එක්ක මේ ප්ලේලිස්ට් එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ සිස්ටම් එක ඉස්සරහට අප්ඩේට් සිද්ධ වෙන්නේ. මේ වෙනකොට versions 3.0 තියෙන්නේ. 3.0 එක පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ පළවෙනි පින් කමෙන්ට් එකේ මේ ලින්ක් එක තියෙනවා. එහෙම නැති වුණොත් ඩිරෙක්ට්ලි මට WhatsApp message එකක් දාලාත් මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ Vertex IT Solutions Company එක vertexis.online කියන කීවර්ඩ් එක through ඔයගලන්ට Google එකේ search කරලා ඔගොල්ලන්ට අපේ වෙබ්සයිට් එක ෆුල් ඩීටේල්ස් මෙන්න මේ සිස්ටම් එක සම්බන්ධව තියෙන ෆුල් ඩීටේල්ස් එතන contact us page එකකිනුත් ඔගොල්ලන්ට අර ගන්න පුළුවන්. එහෙනම් try කරලා බලන්න. මම හිතනවා මේක ඔගොල්ලන්ට හොඳ වෙනස් අත්දැකීමක් වෙයි කියලා. දැන් ගිහින් එන්නම්. මම PM සසින් විහංග ඉඳවරයි.